හලෝ යාළුවනේ, ඉතින් ඔන්න ඔයාලා සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද අන්බොක්ස් කරන්න ගෙන ආවේ මොකක්ද කියලා ඔයාලට මෙන්න මේ නම දැක්කම හිතා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි එළියට අරන් බලමු මොකක්ද ගෙන ආවේ කියලා. ඉතින් මම එහෙම කැමරාව අරන් යන්න ඕන හින්දා මම කැමරා බෑග් එකක් ගත්තා. එහෙනම් අපි කැමරා බෑග් එක ගමු. ඉතින් මේ වගේ මම මේ කැමරා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ගත්තා. මේක හරියට අපේ ෆෝන් වලට දාන ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ තමයි. ඕකේ එකක් නෙමෙයි එන්නේ, ඕකේ තුනක් වෙනවා ටෙම්පර්ඩ් ග්ලාස්. දැන්ට මම GB32 චිප්පයක් තමයි ගත්තේ. දැනට ඇති වෙයි කියලා මං හිතනවා. ඉස්සරහට ලොකු වැඩවලට ලොකු චිප්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා දැනට ඇති වෙයි කියලා හිතනවා මේක. ඉතින් ඔන්න දැන් තියෙනවා කැමරාව. මේක තමයි මගේ පළවෙනි එක. මේක Sony ZV-E10 එකක්. ඉස්සරහට මේකෙන් තමයි ගොඩක් දුරට වීඩියෝ එන්නේ ඔයාලට. අපි මේකත් මේසෙ උඩින් තියාගමු. අපි ඔක්කොම ටික එළියට ගත්තා. ඔයාලට ඇතුලේ මොකුත් නැහැ කියලා පේනවා කියලා මං හිතනවා. හරි එහෙනම් අපි මේ කැමරා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකේ ඉඳන් කතා කරන්න පටන් ගමු. ඉතින් මේක කැමරා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක්. මේක කැමරා වල ස්ක්‍රීන් එකට හයි කරන ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ තමයි. මේක ඇතුලේ තුනක් තියෙනවා මේ ටෙම්පර්ඩ් ග්ලාස්. ඉතින් අපි ඇතුළ බලමු. මෙහෙම තමයි තියෙන්නේ. මේ ටික දාගමු ඇතුළට. මේ තමයි ටෙම්පර්ඩ් ග්ලාස් දෙක. ඔයාලට පේනවා ඇති මේ තියෙනවා. තව පෙට්ටිය ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ මොනවද තියෙනවා බලමු. මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ තුනක් හම්බෙලා තියෙන අපිට. අපි ඉස්සරහට බලමු කැමරාව එළියට අරන් මොනවද මේ කියලා. අපි මේ ටික පැත්තකින් තියාගමු. ඒ වගේම අපි ගත්තා GB32 චිප් එකක්. මේක දැන්ට ඇති වෙයි කියලා හිතනවා මගේ පොඩි වැඩවලට. ඉස්සරහට ලොකු චිප් එකක් ගමු. මේකත් අපි පැත්තකින් තියාගමු. අපි කැමරා හෑන්ඩ් බෑග් එකක් ගත්තා. කැමරා දාගෙන යන්න පුළුවන් වෙන්න. නැත්නම් ඔය හැමතැනම ඔය අර යද්දි කැමරා සීරෙන්න බලනවා. ඒ හින්දා තමයි අපි කැමරා බෑග් එකක් ගත්තා. මෙහෙම තමයි කැමරා බෑග් එකේ තියෙන්නේ. ඇතුලේ පටි දෙක තියෙනවා ඊළඟ යන්න පුළුවන් වෙන්න. හිතගත්ත අපි හයි කරගමු. ටිකක් හයි කරගත්තා. මේකත් හයි කරගමු. දැන් මෙහෙම ඊළඟ යන්න තමයි තියෙන්නේ. අපි මේක පැත්තකින් තියාගමු. ඔන්න දැන් තමයි ඉතින් අපි කැමරාව බලන්න යන්නේ. මගේ ආසම දේ මගේ පළවෙනි කැමරාව. එහෙනම් අපි බලමු වැඩි කතා නැතුව. මම උඩින් පෙන්නන්නම් කොහොමද ඕපන් කරද්දි කියලා. ඉතින් මේ තමයි කැමරාව. අපි මේකේ නම් සෙටින් ටික හදාගමු. යන්න.
හරින අපි කැමරාවට මෙමරි චිප් එක බැටරි එක දාගමු. ඉතින් ඔයාලා මෙමරි චිප් එක දාද්දී අනිවාර්යෙන් මෙහෙම දාන්න, නැත්නම් ඔයාලා කැමරාව සවුත් වෙන්න පුළුවන්. අපි එහෙනම් මේකත් මේකට දාගෙන බලමු. අපි ඔන්න මේකත් කැමරාවට හයි කරගත්තා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් කැමරාවේ ස්ක්‍රීන් එක ඔයාලට හරව ගන්න පුළුවන් කියලා. කැමරාව ඔන් කරගමු අපි. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. ඔයාලට මෙහෙමත් හරව ගන්න පුළුවන්. අපි අවදාගමු. අපි එහෙනම් කැමරාව charge කරන විදිය බලාගමු. එහෙනම් යාළුවනේ දැන්ට වීඩියෝ එක නවත්තනවා. හරියන අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න මේක share කරන්න.